ගයිස් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් travel with disa මගේ YouTube channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම කතා කරන්න යන්නේ ප්‍රධාන මාතෘකාවක්. යුරෝපයේ ප්‍රවාහනය transport එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. බලමු ලංකාවයි යුරෝපයයි. ශ්‍රී ලංකාව vs යුරෝප් කොහොමද transport එකේ තත්ත්වය කියලා. මම දැන් යන්නේ metro එකකට. අපි බලමු පල්ලෙහාට යන්න තියෙනවා. මම පල්ලෙහා පෙන්නන්න. උඩ පොළවේ ඉඳන් ওই විදිහට පල්ලෙහාට යන්න ඕනේ. ගියාම තමයි තියෙන්නේ ට්‍රේන් එක. මම ඒකත් පෙන්නන්නම්. අපි දැන් ඉන්නේ ස්ටේෂන් එකේ. මේ තියෙන්නේ ලංකාව වගේම තමයි. තව විශේෂම දෙයක් තමයි ඊළඟ ට්‍රේන් එක කීයට තියෙන්නේ කියලා. පිටිපස්සේ පේනවද බෝඩ් එක තියෙනවා විනාඩිය කියලා. වෙලාවක් එක්ක එතනින් පෙන්නනවා විනාඩි කොච්චරක් තියෙනවද ඊළඟ එකට කියලා. මේ තියෙන්නේ මෙහෙ ට්‍රේන් එක. අපේ ප්‍රවාහන මාධ්‍යාව අපි එහෙනම් යමු. මේක තමයි මෙහෙ ට්‍රේන් එක. කට්ටිය නැක්කට පස්සේ ටිකකින් ඔටෝම අන්න පොඩි ලයිට් එකක් පත් වෙනවා පේනවා. සද්දයක් එක්ක ඔටෝ ඩෝස් වැහෙනවා. එළියට ආවා පොඩ්ඩක් විතර අවුවයි. ඔයගොල්ලන්ට පේනවා පොඩ්ඩක් නෙමෙයි අතන ටිකක් අවුවයි. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන ඊළඟ ප්‍රවාහන පහසුකම ට්‍රෑම් කියලා කියන්නේ. ඒක කේබල් වලින් යන්නේ අර තියෙන්නේ. ඒකත් අර සිස්ටම් එකම තමයි. දොරවල් ඔටෝ ඇරෙනවා. ටික වෙලාවකින් මම දන්නේ කොච්චර වෙලාවක් කියලා ඔටෝ දොරවල් වැහෙනවා. ඊළඟ අපි යමු. ඔන්න තවත් එකක් ආවා. මේක එහෙනම් අපි යමු. අයියේ නවතින්න. අයියේ. ආසනයකට හම්බුණා. මෙන්න මේ විදිහට තමයි තියෙන කොච්චර වගේමයි නේද? මේක තමයි ට්‍රෑම් එක. ටිකට් එකෙන් පුළුවන් දවසක් ඒ කියන්නේ හිතන්න මම සාමාන්‍ය ලංකාවේ විදිහකට ගන්න. ඔයාලට පුළුවන් හිතන්න මේ ගමේ ස්ටේෂන් එකේ ඉඳන් ගම්පහ ස්ටේෂන් එකට බස් එකේ ගිහින් දැස්සට පස්සේ ටිකට් එක අවලංගුයි. ඒ වගේ මෙහි තියෙන ටිකට් මිලදී ගන්නත් පුළුවන්. අපි දැන් යන් එහෙනම් බලන්න බස් එකක්. බස් එකක යන්නේ කොහොමද? බස් එක ගැන බලමු. ඔන්න ඉතින් ගයිස් මේ තියෙන්නේ යුරෝපයේ බස්. මේක තමයි යුරෝපයේ බස් එක. කොහොමද බස් එකේ දිග? අතන වගේම තමයි මෙතනත් තියෙනවා බස් එක. ඊළඟ බස් එක එන වෙලාව කොහෙට යන බස් එකද? බස් එක මොකද්ද? මේ ලංකාවේ වගේ තමයි බස් වල අංක තියෙනවා. මේ තියෙන්නේ එන බස් එක. බස් එකක් ආවා. අපි එහෙනම් බස් එකට යමු. ගයිස් අපි දැන් බස් එකට ගොඩ වෙලා ඉන්නේ. ඔයගලන්ට ඉස්සරහින් පේනවා ඊළඟ ස්ටේෂන් එක මොකක්ද? ඒ වගේ විස්තර දාලා පුවරු තියෙනවා බස් එකේ මැදින් එකක්. ඒ වගේම ලංකාවේ බස් එක කම්පෙයාරින් කරොත් මේ යුරෝපයේ බස් ටිකක් ලොකුයි. පොඩි ඒවා තියෙනවා. කියන්න ඕන අනිත් දේ තමයි මේ තියෙන්නේ බස් එකේ ඔයගොල්ලෝ ටිකට් අරන් යනවා නම් බස් එකේ මෙන්න මේක ඇතුළට ඔතන පොඩි සිදුරක් වගේ තියෙන. ඒක ඇතුළට ටිකට් එක දැම්මහම අද ඩේට් එක වදිනවා. හිතන්න මම මෙතන ඉඳලා මම යන්නේ ඇස්ටෝරියා කියන තැනට. එතනට ගිහිල්ලා බැස්සහම එතනින් ඒ ටිකට් එක අවලංගු වෙනවා. ඒ වගේ තමයි ටිකට් එකේ විස්තරය. ලංකාවේ බස් එක කම්පෙයාරින් කරොත් ගොඩක්ම තියෙන වෙනස තමයි මේ බස් වල ගොඩක් සද්දෙට කතා කරන්න බෑ. ඒ කියන්නේ බස් වල යන මගින්ට සද්දෙට කතා කරන්න බෑ. ඉස්සරහින් පෝරුවක් වැටෙනවා. සද්දෙට කතා කරන්න එපා. සයිලන්ට් වෙන්න කියලා. මම දන්නේ හේතුව මම හිතන්නේ යන හැමෝගෙම මානසිකත්වය හොඳින් රිලැක්ස්ව තියන්න තමයි එහෙම මේ වැඩි සද්ද බද්ද නැතුව යන්නේ. බස් එකේවත් එක සින්දුවක්වත් එහෙම මුකුත් ස්පීකරයක්වත් නැහැ. බස් එකේ වීඩියෝ එකත් එතනින් අවසానයි. වීඩියෝ එක පදිනවා. ඔයගොල්ලන්ට පේනවා ඩ්‍රයිවිං ස්පීඩ් එක කවර් කරලා තියෙනවා. ඉතින් අපි අපේ බස් එකේ යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ඒක ගැන මම කියන්නම් කොහොමද මේ ටිකට් එක ගන්නෙ. ඒ වගේම මෙහි තියෙනවා මාසෙටම සීසන් එකක්. ඔය ඉතින් ගයිස් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න බස් එකක නැත්නම් මෙට්‍රෝ එකක් වේවා ඕ ට්‍රෑම් එකක් වේවා ඒ හැම එකකම
යන්න පුළුවන් සීසන් ටිකට් එක බයි කරන විදිහ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ ටිකට් එක ගත්තාම ඒ අදාළ මාසයක් මම හිතන්නේ දවස් 30ක් ඇතුළත අන්ලිමිටඩ් ඕගොල්ලන්ට එහාට මෙහාට ඕන තරම් යන්න පුළුවන්. හැබැයි ඒ ඕගොල්ලෝ ගන්න මෙහෙන් නම් බුදාපෙස්ට් වලින් නම් ඕගොල්ලන්ට යන්න පුළුවන් බුදාපෙස්ට් සීමාව ඇතුළත විතරයි. ඒකත් ඕගොල්ලන්ට බයි කරන්න පුළුවන් හංගේරියානු ID එකක් සහ නැත්නම් ඔයගොල්ලන්ට නෝමල් ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක අවශ්‍ය වෙනවා ඒක බයි කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගමනක් යන්න තියෙනවා නම් ඒ ගමන යන්න ඕන ටිකට් එක ඒ වෙලාවට බස් එකට නැග්ගට පස්සේ ඒ බස් ඩ්‍රයිවර්ගෙන් ඉල්ල ගන්න. විශේෂම දේ තමයි මෙහි කොන්දොස් කරලා නෑ. ටිකට් කඩන්නේ නෑ. සල්ලි ඉස්සරහට යන්න පස්සට යන්න අරගයි මේකයි ගාලා කෑ කෝ ගහන්නේ නෑ. ඕගොල්ලොන්ට තියෙන්නේ නැග්ග ගමන් ඔයගොල්ලෝ ගාව ටිකට් එකක් නැත්නම් මාසික සීසන් එකක් නැත්නම් නැග්ග ගමන් ඩ්‍රයිවර්ගෙන් ටිකට් එකක් බයි කරන්න. බයි කරලා ඒක එහෙමම ඒකේ ඩේට් එක සීල් එක තියා ගන්න ඕනේ. මම ඒක වීඩියෝ එකේ දාලා තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් නිදහසේ යන්න ඕන නම් මාසෙකම සීසන් එක එකපාර අරගෙන බුදාපෙස්ට් ඒ කියන්නේ ඔයගොල්ලෝ බුදාපෙස්ට් වලින් ගන්නවා නම් බුදාපෙස්ට් වල විතරයි ඒ බුදාපෙස්ට් ඇතුලේ යන්න මාසෙම ගන්න කාඩ් එක එකපාර ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ වෙන කොහේ හරි යනවා නම් ඕගොල්ලොන්ට රුපියල් 350 රුපියල් නෙමෙයි ෆොරින් 350ක් හරි 450ක් හරි වෙනවා මේ කාඩ් එක. නෝමල් ටිකට් එකක් අරගෙන ඕගොල්ලන්ට ඒ අදාළ ගමන යන්නත් පුළුවන්. මම දැන් පෙන්නන්නම් කොහොමද ඒක ගන්න කියලා. ये इंग्लिश सिलेक्ट करे ने मंथली ओ हेटे नंगम पासपोर्ट का दे මේ විදිහට තමයි ගයිස් කාඩ් එක බයි කරන්නේ. සෝ ගයිස් එහෙනම් ඕගොල්ලෝ අද බැලුවා බස් එකක්, ට්‍රෑම්ප් එකක්, මෙට්‍රෝ එකක්. මෙට්‍රෝ එක කියන්නේ මෙහි කෝච්චියට, ට්‍රෑම්ප් එක කියන්නේ කේබල් වලින් යන ඒකත් කෝච්චියක් බස් එකක් වගේ තමයි. බස් එක නම් බස් එකම තමයි. සෝ ගයිස් වීඩියෝ එකේ අවසානයටත් ආවා. මේ වගේ ලස්සන වීඩියෝ තව තවත් බලන්න මගේ channel එක subscribe කරන්න. මේ සුන්දර යුරෝපය. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. මතකයිනේ subscribe කරලා share කරන්න ඕනේ. ගිහින් එන්න. ජය වේවා.